Hi guys, welcome back to my YouTube channel. ගොඩ කලිකින් අද vlog එකක් ඔයාලට ගෙනාවා. එහෙනම් එන්න මගේ vlog එක බලන්න. මම මේ රැස්ති උනේ eyebrows හදාගන්න. මම eyebrows හදාගෙන පුඩ්සිටියට ගියා පොඩි බඩු වගේක් ගන්න. මෙන්න මේ ටික තමයි මම ගත්තේ. මේ දවස් ටිකේම පොඩ වහිනවා. දැනුත් මේ පොඩ්ඩක් වහින්න ගත්තා. මම ඕඩර් එකක් දැම්මා. ඒ පැකේජ් එකත් ඇවිල්ලා තිබ්බා. මම මේ රූම් එකෙන් මගේ අලුත් රූම් එකට මාරු වෙනවා. ඒ හින්දා මම මගේ අලුත් රූම් එකට පොඩි අයිටම්ස් වගේක් ඕඩර් කරා. අද ඒ පැකේජ් එක ඇවිත් තිබ්බා. මට මේක එන දවස් 4ක් වගේ ගියා. මම මේක එනකන් හරි ආසාවෙන් බලාගෙන හිටියේ. මම මේවා ගත්තා. මේ පේජ් එක මම ඔයාලට දාන්නම්. මම මේවට කියන නම නම් දන්නේ නෑ. මට මේක නම් ෆ්‍රී හම්බෙලා තිබුණේ. මම හිතන්නේ ෆ්‍රී ගිෆ්ට් එකක් දෙනවා එයාලගේ ඕඩර්ස් දාන අයට. ඉතින් මටත් මේක එයාලා එවලා තිබ්බා. මේකටත් ආසයි. මේවා එච්චර ලොකු ගාණක් නෑ. මේක 180ක් වගේ වුණේ. මගේ අලුත් රූම් එකට ගියපුවාම මම ඔයාලට රූම් ටුර් එකක් ගේන්නම්. මේක උනේ රුපියල් 400ක්. හැබැයි මේක ඒ ගාණට වටිනවා. මම මේක ඕන හින්දා තමයි මේ ඕඩර් එක දැම්මේ. මම මේක ගත්තේ මෙන්න මේ විදිහට තියන්න හිතාගෙන. මෙහෙම ලස්සනයි කියලා හිතුණා. ඉතින් මෙන්න මේ ටික තමයි මම ගත්තේ. මේ ටික හරිම ලස්සනයි. මම හිතුවටත් වඩා හොඳට තිබ්බා. මගේ තවත් පැකේජ් එකක් ආවා. මේක මට ආවේ හවස් වෙලා 6ට විතර වගේ. මේකේ මම ඕඩර් කරේ ඩෙනිම් එකක්. මේ ඩෙනිම් එකේ දෙපැත්තේ බටන් දෙකක් තියෙනවා. මේ ඩෙනිම ලොකුවට ගත්තත් අපිට ඕන විදිහට හදාගන්න පුළුවන්. ඒ හින්දා මේ ඩෙනිම හරිම වටිනවා. හැබැයි මම හිතුවට වඩා මේ ඩෙනිම මට පොඩ්ඩක් දිග වැඩි. ඒ වගේම චුට්ටක් කකුල් වලිමුත් ලොකු වැඩි. දිග වැඩි හින්දා මට හදාගන්න වෙනවා. හැබැයි හරිම හොඳයි. මැටීරියල් එකත් හරිම හොඳයි. ගානත් හරිම. මේ ඩෙනිම් එක උනේ 3550ක්. මම ඔයාලට මේ මම ගත්ත ඩෙනිමේ මම ගත්ත පේජ් එක මම ඔයාලට දාන්න ස්ක්‍රීන්ෂොට් එකක්. මේ දවස්වල මට චුට්ටක් ඉස්සොරි ඇවිත් වගේ. මට ඉස්සොරි ආවොත් මම කරන්නේ මෙන්න මේක. මම කරන්නේ සුදු පොල් තෙල් අරගෙන චුට්ටක් රත් කරලා දෙහි ටිකක් දාලා ඒක හොඳට කලවම් කරලා ඔළුවේ ගාන එක. ඔයාලට ඉස්සොරි තියනවා නම් මේක කරලා බලන්න. ඇත්තටම හොඳයි. විනාඩි 20ක් තියලා මේක ගාලා විනාඩි 20ක් ඉඳලා ඔළුව ෂැම්පූ එකකින් හොදලා දාන්න. මේක සතියට දවස් 2ක් වගේ කරන්න. එතකොට ඉස්සොරි අඩු වෙලා යනවා. මේක ගාලා හොඳට ඔළුව මසාජ් කරන්න ඕන.
මසාජ් කරලා විනාඩි 20ක් වගේ තිබ්බාම ඇති. මේ අපේ ගාන් එකේ හැදිලා තියෙන වෙරළු හරිම පොඩි ගහක් මේක බත් පැලයක්. ඒ හින්දා මේකේ වෙරළු හැදිලා අද ඉතින් වෙසක් පෝය අපි මේ ලෑස්තිලා ඉන්නේ දන්සල් වලට යන්න. මේ ළඟ දන්සල් තියනවා කියලා කිව්වා. ඉතින් අපි දැන් දන්සලට යන්න තමයි යන්නේ. අපිට බත් දන්සලක් හම්බ වුණා. ඉතින් අපි ඒකට ගියේ නෑ මොකද අපි උදේට කාලාව හින්දා. ඉතින් අපිට පුදුම වැඩක් වුණේ අපි දන්සල් වදින්න ගියාට අපිට දන්සල් එකක්වත් තිබ්බේ නෑ. එක දන්සලක් තිබුණේ ඒකත් බත් දන්සලක්. ඉතින් අපි ඒකටත් ගියේ නෑ. අපි ගෙදර ආවා දන්සල් තිබුණ නැති හින්දා අපේ ගෙවල් ළඟ සව් දන්සලක් තිබ්බා. අපි ඒකට ගියා. මේ සව් එක ඇත්තටම කියන්න ඕන හරිම රසයි ඒ සව් එක. මේ මම ඔයාලට කලින් පෙන්නපු වෙසක් කූඩුව ඒක ඇත්තටම හරිම ලස්සනයි. එහෙනම් guys අදට මගේ vlog එක ඉවරයි. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව subscribe කරන්න. අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. bye.